Hello guys, ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ NS Epic Gaming YouTube channel එකට. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ GTA San Andreas game play series එකේ mission යන්නේ mod එකක්. ඉතින් අපි අද cheat menu එක දාගන්න හැටි තමයි කියලා දෙන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මේ වීඩියෝ දාද්දී. ඒ කියන්නේ අද දවසේදී අපේ NS Epic Gaming channel එකට subscribe 100ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ මුලින්ලම වීඩියෝ බලලා ලයික් කරලා කමෙන්ට් කරලා එම කරපු හැමෝටම තැන්ක් කරන්න ඕනේ මේ වෙලාවේදී. හරි ගයිස්, එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි ගයිස්, ඉතින් මම චීට් මෙනු එක දාන්න යන විදිය පෙන්වන්න කලින් චීට් මෙනු එකෙන් කරන්න පුළුවන් දේවල් කීපයක් පෙන්වන්න. ඉතින් control Z ඔබලා චීට් මෙනු එක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන weapon ගන්න පුළුවන්. ගන්න AK47 තියෙන. ගන්න පුළුවන්. ඊට පස්සේ weather වෙනස් කරන්න පුළුවන්, wanted level වෙනස් කරන්න පුළුවන්, time cheats ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම කාර් එකේ මරන් පෙන්නන්න. ඉතින් guys මේ Lamborghini තමයි ගත්තේ. ඉතින් මේක මේ game එකේ නෑ. ඔයාලා මොඩ් එකක් දාගන්න ඕනේ මේක වුණා. ඉතින් මේ වගේ ඊළඟ මොඩ්ස් කොහොමද ඔයාලෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ සමහර මොඩ් එහෙම මේ වැඩ කරන්නේ නැති මේවා තියෙනවා. ඔතේ බලලා ගන්න ඕනේ. ඒවල් වෙන ටිකේ සිලිච්ච පාර්න ගේම් එකක් වුණත් අලුත් කාර් වල මොඩ් පවා තාම තියෙනවා. ඉතින් vehicle cheats තියෙනවා, player cheats. ඉතින් මෙතන මේ armor එක වැඩි කරන්න පුළුවන්, money ගන්න පුළුවන්. ඉතින් guys මේක දැන් මේ එකක් select කරන්න control ඔබලා. එතකොට ඒක exit වෙන්න ඕන, enter කරන්න ඕනේ. ඉතින් guys මේවා ගොඩක් දේවල් කරන්න පුළුවන් cheat menu එකෙන්. ඉතින් ඔයාලට මේ YouTube එකෙන් හොය Google එකෙන් හොය cheat code ගහ ඉන්න ඕනේ නැහැ. එහෙනම් අපි වැඩි කරන කතා නැතුව දැන්ම බලමු කොහොමද cheat menu එක දාගන්න කියලා. හරි guys, මම පල්ලෙහා comment section එකේ දාලා තියෙන link එකක්. ඒකේ ගිහලා ඔයාලන්ට මේ දෙක download කරගන්න පුළුවන්, මේ zip file එක. I think මේ clear for ඔයගොල්ලෝ game එක install කරලා තියෙනවා නම් මේක දාගන්න ඕනේ නැහැ. ඉතින් extract ඔබලා ඔයගලන්ට මේක extract කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ cheat menu එකක් දාගන්න ඕනේ. හරි, මම දැන් මේ දෙක game එකට දාගන්නවා. මේ දෙක copy කරාට පස්සේ දැන් clear for දෙකම දාන්න එකම විදිහට. ඉතින් මම cheat menu එක දාලා පෙන්නන්න. ඉතින් run වලා යන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ rebuild archives දාන්න, මේක tick එක දාන්න ඕනේ. ඊට පස්සේ game එකේ location එක මෙතනින් select කරගන්න ඕනේ. ඉතින් ඒක ඔයාලන්ට පේනවා. ඉතින් මේ mods වල එහෙම screenshots ටික මෙතනින් දාලා තියෙනවා. ඉතින් මෙතන වෙන මේ control Z ඔබලා තමයි cheat menu එක game එකේ activate කරගන්න ඕනේ. ඊට පස්සේ install ලබන්න පුළුවන්. continue installation දීලා ඊට පස්සේ මෙතන message එකක් එනවා mod එක successfully game එකට install වුණා කියලා. close කරන් තියෙන්නේ. ඉතින් මේ විදිහට සරලව ඔයගලන්ට මේ cheat menu එක game එකට දාන්න පුළුවන්. හරි guys, මේ වගේ තා මොඩ් ඕන නම් ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් කරන්න. මම ඒවත් ඉස්සරහට ගේන්නම්. ඉතින් guys ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ like කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකක හමු වෙමු. මේ වීඩියෝ බලවට ඔයගොල්ලන්ට thank you.